යාළුවනේ ශව් සිනමැක්ස් YouTube channel එකට ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි අද කතා කරන්න යන්නේ 2025 වසරේ නිකුත් වූ Queen Mantis කියන කතාවේ පළවෙනි එපිසෝඩ් එක. Queen Mantis හි පළවෙනි එපිසෝඩ් එක 2025 ඔක්තෝබර් මාසයේදී ඇලක අපරාධ ස්ථානයක් සමග ආරම්භ වෙනවා. වින්දිතයා වරදකරු වූ ලිංගික අපරාධකරුවෙකු වන අතර ඔහු නිදහස් කර ඇත්තේ මීට ටික කාලෙකට කලින්. ඔහුව ගෙල සිරකර මරා දමා ඇති අතර ඔහුගේ දිව කපා එය ඔහුගේම ගුද මාර්ගයට ඇතුල් කර තියෙනවා. ප්‍රධාන චෝයි ජියොන් හෝ 2001 ඔක්තෝබර් වල වෙච්ච සිදුවීමක් මතක් කරනවා. ඔහුගේ පළමුවෙනි නඩුව සිදුවෙන්නේ අපයෝජකයන් ඉලක්ක කරගත් කාන්තා අනුක්‍රමික ඝාතකයෙකු වන මැන්ටිස් ගැනයි. මෙහිදී ඇව වන්දා ලෙස හඳුන්වනු ලැබීය. වන්දාගේ ගැහැණු සතා ගැන කියනම නම් ලිංගික එකතුවීමෙන් පසු ඇය තම පිරිමි සතාගේ හිස ගලවනවා. ඉතින් එකින් එක ඇයගේ වින්දිතයින් විකෘති කර හිස ගසා දමා දියේ ගිලී මිය යනවා. මාස ගණනක් අඳුරේ සැරිසරූ ඔහු මැන්ටිස්ගේ පාපොච්චාරණයෙන් පසු අත්අඩංගුවට ගැනීම සිදු කරනවා. වර්තමානයේදී නම්බු ප්‍රාන්තයේ ප්‍රධාන අපරාධ ඒකකයට මේ අනුකරණය කරන්නාගේ නඩුව ලැබෙනවා. අපරාධකරුවා ගැන කිසිදු ඉඟියක් නොමැති අතර ආතතියෙන් පසුව රහස් පරීක්ෂක කිම් නාහි ක්ලාන්ත වෙනවා. නමුත් ඇය හොඳ පොලිස් නිලධාරිනියක් වන අතර ඇය කණ්ඩායම් නායිකාව ලෙස උසස් කරන බවටද කටකතා පවතිනවා. ලෝකයේ මැන්ටිස් මිය ගොස් ඇති බව විශ්වාස කළත් ඇය අන්වුන් බන්ධනාගාරයේ සුකෝපභෝගී ජීවිතයක් ගත කරමින් සංගීතයට සවන් දෙමින් සහ සිතුවම් අඳිමිනුයි ජීවත් වෙන්නේ. ඇයට ජියොන් හෝ කියල පුතෙක් ඉන්නවා. ඇය ඔහුව ගොඩක් රැක බලා ගන්නවා. අනුකරණය කරන චරිතය ගැන ආරංචි වෙලා ඇය චෝයි ජියොන් හෝ වෙත ලිපියක් ලියනවා. ඊළඟට පෙන්වන දර්ශනය වෙන්නේ වෙනත් තැනක මද්‍රව්‍ය රහස් පරීක්ෂක සූයල් දුෂ්කර නඩුවක් සමඟ ගැටමින් ඉන්න අවස්ථාවක්. මද්‍රව්‍යවලට ඇබ්බැහි වූ ගැහැණු කෙනෙක් ඇගේ සැමියාට මාරාන්තික ලෙස පිහියෙන් ඇන ඇගේ දියණිය ඉයුන් ඒ මරා දැමීමට උත්සාහ කරනවා. සැමියා කියන්නේ නම් කහ තොප්පියකුයි නිල් ජැකට් එකකුයි දාගත්තු කෙනෙක් ඔහුට මේ දේ කළා කියලයි. අනිත් නිලධාරීන් වටපිට සෝදිසි කරන්න යන අතරේ ගැහැණු කෙනා දරුවවත් ඔසවාගෙන ඉහළ මහලයට යනවා. මේ දේ කළේ ඇය බව සූයොල් දන්න බව ඇය දන්නවා. ඒ නිසා ඇය දරුවා ඔසවාගෙන සූයොල්ට ඇයගේ ළඟට ඒමට නොහැකි ආකාරයෙන් දරුවා දෙපැත්තට කරකවනවා. සූයොල්ට පැහැදිලි අවස්ථාවක් නැතත් ඔහු දරුවා ගැන සිතා අවදානමත් නොසලකා ඇගේ කකුලට වෙඩි තියෙනවා. ඔහුගේ ලොක්කා දරුවා සමග කටයුතු කළ ආකාරය ගැන මැසිවිලි නගර නිසා ඔහු කරදරයක පැටලෙනවා. සූයොල්ට මාතෘත්වය ගැන සංකීර්ණ අදහසක් ඇති බවත් ඔහුටත් ඉවුන් ඒ හා සමාන ඉරණමක් ඇති බවත් අපිට ඉක්මනින් දැනගන්න ලැබෙනවා. මේ වෙන කවුරුත් නෙවෙයි. ඒ තමයි මැන්ටිස්ගේ පුතා වන කුඩා ජියොන් හෝ. ඒ කියන්නේ දැන් සූයොල් විදිහට ඉන්නේ කලින් දාමඝාතකයෙක් වෙච්ච මැන්ටිස්ගේ පුතා. නැම්බුවේ තාපසු පැමිණි ජියොන් හෝ ඔහුගේ හිටපු ලොක්කා බවට පත් වූ කොමසාරිස් හොං සමග නඩුව ගැන සාකච්ඡා කරනවා. මැන්ටිස් නොහොත් ඊශින් සුකෝපභෝගී ජීවිතයක් ගත කිරීම ගැන ඔවුන් කෝපයට පත්වෙනවා. එය ඇගේ පාපොච්චාරණය සඳහා කොන්දේසියක් බවයි කියවෙන්නේ. මිනිස්සු ඊශින් ඉන්න තැන හොයල බලන්න කලින් අනුකරණය කරන්නාව අල්ලගන්න ඕන කියලයි ඔවුන් කියන්නේ. මිනිමරුව අල්ලන්න උදව් කරන්න ඊශින් එකග උුණු නමුත් ඇය ඒකට කොන්දේසියක් දම්මනවා. ඒ තමයි ඇයි මේ ගැන කතා කරන්නේ සූයොල් එක විතරක් බවයි. ඒ වගේම නිස්කලංක තැනක ඔවුන්ට කතා කරන්න ඕන කියලත් ඇය කියනවා. කිසි දෙයක් හිතාගන්න බැරුව ඉන්න ජියොන් හෝ ගනුදෙනුව හෙළි කරන විට සූයොල් කෝපයට පත්වෙනවා. තරමක් කෙටි කෝපයක් ඇති සූයොල් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනවා. ඔහු එදින තම බිරිඳ වන ජුන්යොන්ගේ නිවසට යනවා. ඇය පිඟන්මැට ශිල්පිනියක්. එදින රාත්‍රියේ අනුකරණය කරන්නා නැවතත් මිනීමැරුමක් කරනවා. පොලිස් නිලධාරියෙකු වීමෙන් තව මව වෙනුවෙන් ඔහු දරන වරද සමනය කළ හැකි ආකාරය පිළිබඳ ජියොන් හෝගේ වචන සූයොල් සිහිපත් කරනවා. ඔහු කියන්නේ පොලිස් නිලධාරියෙක් වීමෙන් එයාගේ අම්ම මැරුව මිනිස්සු 5 දෙනා වෙනුවට ඔහුට මිනිස්සු 5 දෙනෙකුගේ ජීවිත බේරගන්න පුළුවන් බවයි. ඔහු ගනුදෙනුවට එකග වී දෙදෙනාම ඊශින් ඉන්න තැනට යනවා.
මෙය එක් ආරක්ෂකයෙකු පමණක් සිටින NIS ආරක්ෂිත නිවසක් බැවින් ඔහු නිරන්තරයෙන් ව්‍යාකූල වෙනවා. ඔහු තම විවාහ මුද්ද සඟවනවා. නමුත් ඊශීන් ෂණිකව ඒ ඉතිරි කර ඇති සලකුණ දකිනවා. ඔහු විවාහ වෙලා ඉන්න කියලා ඇය දැනගන්නවා. ඇය කුඩා කතාවකට යාමට උත්සාහ කරන විට ඔහු ඔහුගේ කෝපය පාලනය කිරීම සඳහා ඔහුගේම ඇඟිලි කරකව ගන්නවා. ඊශීන් ඔහුගේ හැසිරීම ගැන අසතුටින් සිටින නිසා ඇයද ඇගේ ඇඟිලි කරකවනවා. ඇඟිලි කරකවන පුරුද්ද අම්මටයි පුතාටයි පොදු දෙයක් බව පෙනී යනවා. කෙසේ වෙතත් ඇය උද්‍යෝගයෙන් නඩුව පිළිබඳ ඇගේ මතය ලබා දෙමින් කටයුතු කිරීමට එකඟ වෙනවා. අනුකාරකයා ඇයව විනෝදයට පත් කරනවා කියලා හිතපු සූයොල් ඇගේ ඇඟට කඩම් පයිනවා. එම තත්ත්වය උත්සන්න වෙන්න කලින් ජියොන් හෝ එම හමුවීම අවසන් කරනවා. කෙසේ වෙතත් ඇයට උදව් කිරීමට අවශ්‍ය වන අතර අපරාධ ස්ථානයේ නැරඹීමට පවා ඉල්ලා සිටිනවා. සූයොල් ඇයව විශ්වාස නොකරන නමුත් ජියොන් හෝ ඇයව අත්අඩංගුවට ගත් විට ඔහුට භෞතික සාක්ෂි නොතිබූ බව හෙළි කරනවා. ඇයට චෝදනා කිරීමට ඔහුට පීඩනයක් එල්ල වුණත් එය කළ හැකිව තිබුණේ ඇගේ පාපොච්චාරණයකින්ම පමණයි. ඇය මේ දැන සිටි අතර ආයෙත් ඔහුත් එක්ක ගනුදෙනුවක් කළා. ඇයට අමුතු ගෞරව සංග්‍රහයක් ඇති බව ඔහු කියා සිටින අතර ඇය ණයගැතිරීමට අකමැති බැවින් ඇය ඇගේ ගනුදෙනුවලදී සාධාරණයක් කරන බවයි ඔහු කියන්නේ. මේ අතර ඉවුන් ජුසින් පල්ලියේ දේවගති ජියොන්ට බාර දී ඇත. ඔයාලට මතකනේ ඉවුන් කියන්නේ සූයොන් බේරගත්තු දරුවා. දේවගතිවරයා සූයොල්ව බැලීමට නගරයට යනවා. ඊශින් අත්අඩංගුවට ගත් විට සූයොල්ව බලාගත්තෙත් ඔහු බවයි පෙනී යන්නේ. සූයොල් ඔහුට ඔහුගේ කෝපය පිළිබඳ ගැටලු සහ ඉවුන් ඒගේ මව තුළින් ඊශින් දැකපු බවයි ඔහු කියන්නේ. ඊශින් ගැන තවමත් බියකුරු සිහින දකින බවත් එහිදී ඇය මිනිසුන් මරා දමමින් ඔහු දෙස සිනාසෙමින් සිටින බවත් ඔහු කියනවා. කනස්සල්ලට පත්ව සිටින ජියොන් සූයොල් ඇයම් නැත දැකීම වැළැක්වීමට උත්සාහ කරනවා. මේ කතාබහ අතරේ සූයොල්ට යමක් ඇසෙන නමුත් කිසිවෙකු නොමැති බැවින් ඔවුන්ගේ කතාවට බාධාවක් ඇති වෙනවා. මේ අතර පහළමාලයේ ජුන්යොන්ගේ මිතුරියක් වන අරා පැමිණෙනවා. ජීයොන්ගේ වාහනය දකින ජුන්යොන් ඔහු පැමිණ ඇති බව සිතනවා. නඩුව සම්බන්ධයෙන් නාහීට ඊශීන් හමුවීමට අවශ්‍ය නමුත් ජියොන් හෝ එය ප්‍රතික්ෂේප කරනවා. ඊශීන් ගැන කාරණා දන්න කීප දෙනෙකු පමණක් බවත් ඒ ගැන රහසක් ලෙස තබා ගැනීමටත් ඔහු උත්සාහ කරනවා. තත්ත්වය තවත් නරකතට හරවමින් සූයොල් නව කණ්ඩායම් නායකයා ලෙස කණ්ඩායමට එකතු වෙනවා. ඒකකයේ අනිත් අය කලබල වුණත් නාහී ආචාරශීලී වෙලා ඔහු පිළිගන්නවා. ඔවුන් නඩුව පිළිබඳ ඔහුට විස්තර කරන අතර දෙවන ඝාතනයේදී ඔහු කැඩපතක් දකිනවා. ඊශින්ගේ දෙවන ඝාතනයේ කැඩපතක් තිබුණේ නැහැ. දෙවන වින්දිතයා අපයෝජකයෙකුත් නෙවෙයි. එයින් අදහස් කරන්නේ අනුකරණය කරන්නා මිනීමැරුම් සඳහා තමාගේම ක්‍රමයක් යොදා ගනිමින් සිටිය හැකි බවයි. මීළඟට පෙන්වන්නේ ඒ රාත්‍රියේ කණ්ණාඩි පැළඳ සිටි මිනිසෙක් නිදාගෙන සිටින පවුලක් දෙස සිනාසෙමින් බලා පසුව එන්නත් කීපයක් එළියට ගන්නා දර්ශනයක්. කණ්ඩායමේ රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වන අතර විමර්ශනය අතර මගදී සම්බන්ධ වීම ගැන සූයොල් සමාව අයදිනවා. ඔහු තමා ඔප්පු කිරීමට පොරොන්දු වන අතර ඒකකය ඔහුට අවස්ථාවක් ලබා දීමට තීරණය කරනවා. ඊළඟ දවසේ ඊශින් දෙවන අපරාධ ස්ථානයට එක්කන් වෙනවා. ඇගේ අපරාධ ස්ථානයේ මෙන් ඔපෙරා සංගීතයේ සහිත පටියක් තියෙනවා ඇය දකිනවා. ඇය එය වාදනය වෙන්න සලස්වා ඇය අපරාධ කරපු ආකාරය ගැන හිතින් මවාගෙන එතන රඟපානවා. අනුකරණ ශිල්පියා ඇගේ අපරාධ දර්ශන ගැන සියල්ල දන්නේ කොහොමද කියන ප්‍රශ්නය ඇය මතු කරනවා. මොකද සිද්ධියේ ප්‍රකාශයට පත් කරලා තිබුණේ එක් ඡායාරූපයක් විතරයි. මීළඟට නැවතත් කණ්ණාඩි පැළඳ සිටින මිනිසාගේ දර්ශනයක් පෙන්වනවා. ඔහු අවදි වෙන විට පවුලේ සියල්ලන්ගේම හිස වසා අතපය බැඳ තිබෙනවා. නමුත් ඔහු සිනාසී එතනින් නැගිටී යනවා. ඒ දර්ශනය එතනින් ඉවර වෙනවා. නැවත පෙන්වන්නේ ඊශින් සිටින ස්ථානය. ඇය ඇගේ න්‍යාය පැහැදිලි කිරීම ප්‍රතික්ෂේප කරනවා. කලකිරී සිටින සූයොල් ඇගේ දෙවන මිනීමැරුම පිළිබඳ ප්‍රවෘත්ති ලිපිය එවන්න කියලා දුරකථන ඇමතුමක් දීලා කියනවා.
ඒක ලැබුණට පස්සේ ඔහු ඒක විමසිල්ලෙන් බලනවා. අපරාධ ස්ථානයේ ඡායාරූපයේ දෙපැත්ත මාරු කරලා තියෙන්නේ. එහෙම වෙලා තියෙන්නේ මොකක් හරි මුද්‍රණ දෝෂයක් නිසා. ඒත් අනුකරණ ශිල්පියා ඊෂින් තියපු දිශාවටම පරිපූර්ණ විදියට අනුකරණය කරලා තියෙනවා. මේක නිසා ඔවුන් තේරුම් ගන්නවා අනුකරණ ශිල්පියාට මැන්ටිස් නඩුගොනු වෙත ප්‍රවේශය තියෙන කෙනෙක් කියලා. සූයොල් එය සොයාගන්නා විට ඊෂින් ආඩම්බරයෙන් ඔහු දෙස බලනවා. ඉතින් මෙතනින් තමයි පළවෙනි එපිසෝඩ් එක ඉවර වෙන්නේ. දෙවැනි එපිසෝඩ් එකකින් හමු වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.